හයි යාළුවනේ ඔන්න ගොඩ කාලයකට පස්සේ ආයෙමත් වීඩියෝ කරන් ආවා. දැන් ආයෙමත් දිගටම වීඩියෝ දාන්න පටන් ගන්නවා. ගොඩ කාලයකට වීඩියෝ එකක් දැම්ම නිසා තව පොඩි දෙයක් කියන්නම්. ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද ගොඩ කාලයකට පස්සේ දාපු නිසා මේක 100කටවත් රීච් වෙන්නේ නැති වෙයි. හරි එහෙනම් දැන් අපි අපේ කතාව පටන් ගමු. ඉතින් රුක් කියලා කියන්නේ බෙන්ටෙන් ෆ්‍රැන්චයිස් එකේ ඉන්න මං ගොඩක්ම ආස කැරක්ටර් එකක්. මෙයාව අපිට මුලින්ම බලාගන්න හම්බ වෙන්නේ බෙන්ටෙන් ඔම්නිවර්ස් සීරීස් එකේ සීසන් 1 එකේ පළවෙනිම එපිසෝඩ් එක වෙන The More Things Change Part 1 කියන එපිසෝඩ් එකෙන්. ඉතින් මෙයාගේ සම්පූර්ණ නම තමයි රුක් බ්ලාන්කෝ. මෙයා රෙවෝනා ගැන්ද කෙනෙක්. හෝම් වර්ල්ඩ් එක රෙවෝනා. ඉතින් මෙයා මුලින්ම බෙන්ව හම්බ වෙන කොටසත් හරිම රසවත්. මම ඒවාගේ අලුත්ම සහායකයා. මෙයාගේ ඇපිරන්ස් එක ගත්තොත් නිල් පාට සන්නාහ ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඉතින් මේ ඇඳුමට අපි කියන්නේ ප්‍රොටෝටෙක් ආම එක කියලා. ඉතින් සයිටනුත් මේ ඇඳුම ගන්න සටන් කරා කියලා ඔයාලට මතක ඇති. පොඩි කාලෙදි මේ රෙවෝනා ගැන්දර්ස්ලට ටිකක් විශාල වලිගයක් පිහිටලා තියෙනවා. තරුණ වයසට වගේ එද්දි මෙයාලගේ මේ වලිගේ වැටෙනවා. ඉතින් ඇරෙස්ටඩ් ඩිවලොප්මන්ට් කියන එපිසෝඩ් එකේදී මේ සීන් එක අපිට රුක්ගෙන්ම බලාගන්න පුළුවන්. ඒ වගේම රුක්ගේ මේන් වෙපන් එක තමයි ප්‍රෝටෝ ටූල් එක කියලා කියන්නේ. මේක සංකීර්ණ උපකරණයක්. හැමෝටම මේක පාවිච්චි කරන්න බෑ. ඒ ගැන හොඳට ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම මේ ප්‍රොටෝ ටූල් එක තුවක්කුවක්, කඩුවක්, දුන්නක් වගේ ගොඩක් මල්ටි යූසර්ස් තියෙන උපකරණයක්. තව මෙයාට ප්‍රොටෝ ට්‍රක් කියලා ට්‍රක් එකකුත් තියෙනවා. හරි දැන් අපි මෙයාගේ පවුල ගැන කතා කරමු. මං කලින් කිව්වනේ මෙයාලා ඉන්නේ රෙවෝනවල කියලා. මේ ලෝකේ හැමෝම වගේ කරන්නේ ගොවිතැන් කරන එක. මෙයාලා ප්‍රධාන වශයෙන් වගා කරන බෝගය තමයි ඇම්බෝගියා. රුක්ගේ තාත්තා තමයි රුක්ඩා. අම්මා රුක්බ්‍රාලා. නංගිලා තුන්දෙනෙක් ඉන්නවා රුක්ෂා, රුක්ෂී සහ රුක්ෂිම් කියලා. පොඩිම සහෝදරයා තමයි අපි හැමෝම ආදරය කරන බාලයා. හරිම නම තමයි රුක්1. ඉතින් ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ ඉන්න අපේ රුක්ටත් ලස්සන ක්‍රෂ් එකක් ඉන්නවා ප්‍රයෝන කියලා. හරි දැන් අපි මෙයාට තියෙන හැකියාවන් ගැන කතා කරමු. රුක් කියන්නේ හරිම ආචාරශීලී, කරුණාවන්ත, බුද්ධිමත් කෙනෙක්. මෙයාට හොඳට මාර්ෂල් ආර්ට් පුළුවන්. පිටසක්වල තාක්ෂණය ගැන හොඳට දන්නවා. හොඳට පොත්පත් කියවනවා. නීතිය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඕනම දෙයක් ඉක්මනින් තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. හොඳ භාෂා දැනුමක් තියෙනවා. වගේ ගොඩක් දක්ෂතා මෙයාට තියෙනවා. කියන්න බැරි වුණානේ. ඒ ඔක්කොටම වඩා මෙයා හොඳ ෆාම කෙනෙක්. මෙයාගේ දුර්වලතාවයක් විදිහට අපිට ගන්න පුළුවන්. උඩ කිව්වා වගේ මෙයා කොච්චර දක්ෂ වුණත් මෙයාට තියෙන අත්දැකීම් ගොඩක් අඩුයි. බෙන් මොකක් හරි විහිළුවක් කරත් ඒවා ඇත්තට ගත්ත වෙලාවලුත් තියෙනවා. ඒ වගේම මෙයාලට වැඩිය උණුසුම් තැන්වල ඉන්නත් අමාරුයි. අවසාන වචන දෙක තුන ගත්තොත් මෙයා බෙන්ගේ ටීම් එකේ ඉන්නවා. ඒ වගේම ප්ලම්බර් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. හරි ඉතින් මම රුක් ගැන දන්න හැම දෙයක්ම ඔයාලත් එක්ක කතා කරලා ඉවරයි. මට කියන්න අමතක වුණ දෙයක් තියෙනවා නම් ඔයාලා පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට වැරදිච්ච දෙයක් තියෙනවා නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. පුළුවන් හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. හරි ඉතින් අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.